Good morning. The Western Band of Samudra Central College is ready to welcome you all. Bands ready for the quick march. පුරාගහතුනියස අනේක කම්කටොළු දරා ගනිමින් සිත හැදීලා ත්‍යාගතුලට අපි අපේ බැඳගත් ඔබ ජීවන ගමනට නව පරිච්ඡේදයක් එක් කරගනිමින් හිටිනේ. සරසවි පුරදිනට පොතවන්නට සිහිනසලට සිහින තුළ ඉදිරියවි සිහින ප්‍රතිමාන සැපයකට ආදරණීය විදුමෝහි ප්‍රාර්ථනාවයි මහේ සහෝදරයනි ඔබටම හරසන් පිළිගන්නටයි මේ අපේ සූදානම. This is the beginning of celebration of the valuable and dedicatable my sisters and brothers who have successfully faced the A-level examination 2025 and qualified for the university entrance and brought glory to our school. Dear sisters and brothers, it's starting the new chapter of your future life. So today we would like to welcome you in this way. විශ්වවිද්‍යාල විමට පාදවීමට සූදානම් වන ඔබ සැමට ආශිර්වාද කිරීම සඳහා උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් පොල්තෙල් පහසුළු දැල්වීමටයි මේ සූදානම. ඒ සඳහා අප පාසලේ විද්‍යාලාධිපතිතුමිය මේකලා කුමාරිහාමි මැතිනියට නියෝජ්‍ය විදුහල්පතිතුමිය සුමුදු මීවර මැතිනියට එවැගේම උසස් පෙළ අංශයේ සහකාර විදුහල්පතිතුමන්ට පැමිණ සිටින දෙමව්පියන්ගෙන් එක් අයට විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ සහෝදර සහෝදරියන්ගෙන් එක් අයෙකුට ආරාධනා කර සිටිනවා. Has now begun in order to bless all of you who are expecting the enter of the university and obtain university privileges. So you are cordially invited to this occasion.
අනුකූලව ඔබ අප පංචශීලයේ පිළිපදීම සඳහා අප විද්‍යාලයේ ගරුතර මහා සංඝරත්නයට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. වෘත්තුමතාවක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි On this special day, I respectively invite Deputy Principal Mrs. Sumudu Meewala to welcome all of you who participate in this event and to explain the purpose of this gathering. ඔබ මේ විද්‍යාලයේ තැනටත් නැතුව ඇති. මම මේ විද්‍යාලයේ උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන ශිෂ්‍යයා මම වේවි කියලා. මේ විද්‍යාලයෙන් නීති පීඨයට පියනගන විද්‍යාලයක වටිනාම සම්පත තමයි විද්‍යාලයෙන් තවතේ ඔබ අපේ පාසලේ කීර්ති නාමය ඉහළ නංවන්නට ලොකු දායකත්වයක් ලබා දෙලා තියෙනවා. ඒ නිසා අද අපේ ආරාධනයේ මේ ස්ථානයේ සබඳුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ගෞරවනීය අපතුමනි සහ ඔබේ දෙමාපියන් මේ අවස්ථාවට ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම සිට මේ ආදරණීය දරුවන්ට අකුරු කියලා දුන්න සියලුම ගුරු මහත්මීන් මේ අවස්ථාවට සම්බන්ධ නොවුනත් ඔබ සියලු දෙනාටමත් මගේ ආදරය ගෞරවය පිරිනමන්නට කල ප්‍රයෝජන නෙලා ගනිමින් තමුත්තේගම මැදි විදුහන රණින් බබලවන්නට ඔබට හැකි වේවායි ආදරයෙන් සුබපැතුම් එක්කරනවා. Next, we are going to warmly welcome you, our brothers and sisters of the Advanced Level 2027 group. This is their warm welcome for you. We would like to thank the brothers and sisters of our school, the Advanced Level 2027, who performed the welcome dance. And next, we respectfully invite the principal of our college to address this gathering today. අසුවට සාමාන්‍ය පෙළ කණ්ඩායමේ සියලුම ආදි ශිෂ්‍ය මහත්මීන් ඉතාමත් වැදගත් ඒ වගේම ඉතාමත් ආඩම්බරයි. ඒ මොකද කියනවා නම් ඔබ දන්නවා උසස් පෙළ සමත් වෙලා යන්න තියෙන ඉහළම තැනට ඔබ අද ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම යන්න සමත් වුණ අපේ පාසලේ කීර්ති නාමය ඉහළ නංවන්න සමත් වුණ අපේ සෙවණේ හැදිනු වැඩුණු දුවල පුතාලව
අග වෙන දවස් තමයි අද. අපි දන්නවා උසස් පෙළ කියලා කියන්නේ ලංකාවේ තියෙන තරඟකාරීම විභාගය. ඉතින් මේ තරඟකාරීම විභාගය සමත් වෙන්න ඔබ ගත කරපු නිදිවාදිතව ගත කරපු දින, සති, මාස, අවුරුදු ගණන් වල ප්‍රතිඵලය තමයි පුතේ ඔබ අද මේ නිදිමින් සිටින්නේ. අපිට පේනවා ඔබේ දෙමාපියන්ගේ දෙනෙත් වල තියෙන සතුට හඳුන. ඔබ අහලා ඇති ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් කියලා තියෙනවා අධ්‍යාපනයේ මුල් දිත්තයි. නමුත් එහි ඇතිවන ඵල ඉතාමත් මිහිරි කියලා. ඉතින් පුතේ ඔබ ඔබේ දෙමාපියන් සහ මේ අප සියලු දෙනාම අද මුක්ති ඒ වගේම ඔබ මෙතෙන්ට ආවේ තනියම නෙවෙයි. ඔබට අකුරු කරදුන් සියලුම ගුරු භවතුන් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම දැනට පාසලේ යන සිටිය අප පාසලේ හිටපු විදුහල්පතිතුමා දයතුංග මැතිතුමා මේ ප්‍රතිඵල පිටපස්සේ ඉන්නවා. ඒ වගේම ඔබ ඔබේ දෙමාපියන් ඔබේ ගුරු භවතුන් කිසිම කෙනෙක් අමතක කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලය කියන්නේ පුතේ උපාධියක් ගන්න කේන්ද්‍ර ස්ථානයක් විතරක් නෙමෙයි. එතෙන්ට ගියාම ඔයාලා සමාජයේ තියෙන හැම දෙයක්ම ඉගෙන ගන්නවා. සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම විශ්වවිද්‍යාල ජීවිතය ඉතාම සාර්ථකව ගත කරලා අප පාසල තවත් රණින් බබලවන්නට සියලු දෙනාටම හැකියාව ලැබෙන්න කියලා. අවසාන වශයෙන් මම නැවතත් ඔබ සියලු දෙනාට සහ ඔබගේ දෙමාපියන්ට මගේ සුභාශිංසනය කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. ශිල්ප කටයුතු දෙසටයි අපි යොමු වෙන්නේ. විශ්වවිද්‍යාල වරම් ලැබූ අපගේ සහෝදර සහෝදරියන්ට සිහිමතන සමර පරිදි පිළිගැනීමයි මේ සූදානම. ඒ සඳහා මම නීල් ජයසේකර ගුරු පියාණන්ට ආරාධනා කරනවා. We would like to thank the principal of our school for addressing the function. So, I kindly invite our sir, Neil Jayasekara, to conduct this occasion. සුවිශේෂී වූ අවස්ථාවක්. ඔබ අප හැමෝම දන්නවා මේ දරුවෝ පොඩි කාලේ සිටන් 13 වසර දක්වා ඉතා විශේෂ වූ ඉතා කටුක අත්දැකීමක් ලැබුණා. ඔවුන්ගේ අධ්‍යාපන ජයග්‍රහණය කරා, තරණය කරා, තමන් ඉවරනේ තරණය කරා සූදානම්. ඉතින් මේ අවස්ථාවේදී ඒ දරුවන් එකීමයි දැනේ අපි අවස්ථාවක් කරගන්න. එනිසා ඔවුන්ට අපි විද්‍යාලයේ දෙවි සූදානම් කරන සම්මුඛ පාලක පිළිගැනීම අවස්ථාවයි මේ යෙදී තිබෙන්නේ. මම ප්‍රථමයෙන්ම විද්‍යාංශයේ ආදරණීය දුවදරුවන් විශ්වවිද්‍යාලයේ සඳහා දේරුපත්තු ආදී දුවදරුවන්ට සම්මුඛ පාලක පිළිගැනීම අවස්ථාවට යොමු වන්නේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා සම්මුඛ පාලක පිළිගැනීම සඳහා අපගේ විද්‍යාලයේ විදුහල්පතිතුමියට ඒ වගේම 6 අංශයේ දරු සහකාර විදුහල්පතිතුමියට ඒ වගේම එම අංශයේ මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මහත්ම මහත්මීන්ට ඉතා ගෞරවණීයව වේදිකාවට ආරාධනා කරනවා දරුවන් පිළිබඳ සමරු ඵලක ලබා ගැනීම සඳහා. අපේ දරුවන්ට District Kusataya had ekor karawangnya anak dua ini
ආරම්භය මේ දෙනා ඒ ගෞරව දෙනා
හරි ඉතා ඉහළ දිස්ත්‍රික් කුසලතාවක් ලබා දීපපාතේ දරුවන්ට හැකියාව ලැබුණා. මේ පැතු දිල්ෂාඩ් කුමාර දිස්ත්‍රික් කුසලතාවය 6 ඉංජිනේරු තාක්ෂණික දැන්සේ ඒ වගේම සජ්ජන ලකුවන් සංජන ලක්රුවන් දිස්ත්‍රික් කුසලතාවය 7 ජෛව පද්ධති තාක්ෂණ වේදය තුලින් උවත්යක් ලැබුවා. ඒ වගේම හෂිනී කෞශල්‍ය දිවිය රුමේශිකා සස්සරණ දිවිය ඒ වගේම මහීසා චතුමිනි හංසජිත් විදුවර අබේසිංහ ඒ වගේම තරුෂි සංදීපනි තරුෂ නිමේෂ් ඒකනායක ඒ වගේම වාටිය සේනානායක සහ නිරෝධ සඳරුවන් යන දුවදරුවන් අපේ විද්‍යාලයට කීපයක් අත්දීමට සමත් වුණා. සමුරු පළක ප්‍රදාන කිරීමේ අවස්ථාව. මෙම සමුරු පළක ප්‍රදාන කිරීම සඳහා මායිතා ගෞරවයට ආරාධනා කරනවා. ඒ වගේම 10-11 සහකාර විදුහල්පතිතුමන්ට රංගන සීලා මහත්මයාට ආරාධනා කරනවා. ඒ වගේම 10-11 සහකාර විදුහල්පති විකුම් හේරම් ගුරු පියාණන්ට ආරාධනා කරනවා. ඒ වගේම එම අංශවල විශේෂයෙන්ම කලා අංශයේ ඒ ධර්මවල අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මහත්මයාට වේදිකාවට ආරාධනා කරනවා. කලා අංශයේ දරුවන් වෙනුවෙන් සමුරු පළක ප්‍රදාන කිරීම සඳහා 88 සාමාන්‍ය පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම නියෝජිත කරමින් මහත්මයෙකුට මහත්මිය ආරාධනා කරනවා. අද දිනේ කලා අංශයේ දරුවන් වෙනුවෙන් සමුරු පළක ප්‍රදාන කිරීම සඳහා වේදිකාවට සපයන ලෙසට උන්ගෙහිදී සමුරු පළක ලබා ගැනීම සඳහා අපට ආරාධනා කරනවා. දිස්ත්‍රික් කුසලතාවය 15 ලබා ගැනීම විශ්වවිද්‍යාල වරම ලබාගත් ප්‍රවිෂ්ක රවිහංස දරුවා. ඒ වගේම හිමාංශා දේශාරි සෙනෙවිරත්න දිස්ත්‍රික් කුසලතාවය 17 ලබාගත් ඒ ආරාධනා කරනවා. ඒ වගේම හේෂාදී කෞන්සලා දිස්ත්‍රික් කුසලතාවය
26 ලබාගත් අය ආරාධනා කරනවා. ඒ වගේම ඉපුදී අහිංසාත්මක විරදීරිය දිස්ත්‍රික්ක කුසලතාවය 46 ලබාගත් අය ආරාධනා කරනවා. ඒ වගේම අවිෂ්කා විමාසී දිසානායක දියදිය, රශ්මි ශශිකලා අමරසිංහ දියදිය, වගේම නෙත්නි සාරංගා ජයසිංහ, මල්ෂා දෙවිනි දසනායක, දමාමි අප්සරා දියදිය, ඒ වගේම කමෝනි රිකෝෂා පිළකරත්න දියදිය, තිලක්ෂී මනුෂිකා, ඒ වගේම නෙත්නි නිහිදුනි දියදිය, දුලක්ෂී සේවි ජයසිංහ දිනි ආරාධනා කරනවා. ඒ වගේම කෞශල්‍ය මිහිරගේ ගුණරත්න දිනි ආරාධනා කරනවා. පරිශි බුද්ධිකා නිර්මාණී සහ මధుර සුභාෂ් පරමිතාන දරුවන් පිටා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබතුමී සමුළු ඵල දිනවලින් සඳහා විශ්වවිද්‍යාල වාර්තාලාප දීපුව දරුවන්ට පිළිගැන ප්‍රදාන කිරීම සඳහා මේ සඳහා වාර්තා ගෞරවණීය ආරාධනා කරනවා විද්‍යාලයේ විදුහල් ප්‍රතිනිධියට ඒ වගේම උසස් පෙළ සහකාර විදුහල් ප්‍රතිමාත් කුමාර තෙන්නකොළ මහතා ආරාධනා කරනවා ඒ වගේම වාණිජ්‍ය අංශ ප්‍රධාන තෙන්නකොළ ගුරු මහත්මයාට ආරාධනා කරනවා ඒ වගේම
වාණිජ අංශයේ සියලුම ගුරු මහත්මීන්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා වාණිජ අංශය වෙනුවෙන් ඒ දුවදරුවන්ට පිළිවෙල ප්‍රදාන කිරීම සඳහා ඒ වගේම පැරණි සිටින දෙමව්පියන්ගේ දෙදෙනෙකුට ආරාධනා කරනවා අපගේ දරුවන්ට පිළිවෙල ප්‍රදාන කිරීම සඳහා. Dear Tisuri Nirma Jayarත්න District කුසලතාවය විස්තර Dear Nemsarad Edwini Disanayaka EP Sadhuri Soumya Kumari J.A. Sevumi Himasha A.B. Prafunik Shashiprabha W. Vihendra Malcha Nimalaratna B.M. Ashwani Kavisha Isanayaka A.M. Sasindu Dilchan Kumarasinghe D.G. Tilochana Tisarani Bandara D.P. Tilakshi Udeshika Bandara HMD Samindhi Sairanga Mahavatta දිස්ත්‍රික් කුසලතාවලගත දරුවන්ට පිළිම ප්‍රදානය කිරීමට සූදානම් වෙනවා. මේ සඳහා වායිකා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මේ දුව දරුවන් ප්‍රකාශ කිරීම සඳහා අශෝක ජයසේකර මහත්මයාට ආරාධනා කරන ගෞරවයෙන් වේදිකාව. ඒ ආදි ශිෂ්‍ය කණ්ඩායමට වේදිකාවට ආරාධනා කරනවා ඒ දරුවන්ට හිමි පිළිම ප්‍රදානය කිරීම සඳහා. මේ සුවිශේෂී ත්‍යාග 88 සාමාන්‍ය පෙළ කණ්ඩායම මේ උසස් පෙළ විශිෂ්ටයන් අපේන සෑම අවස්ථාවකදීම වර්ෂයක් පාසම ඔවුන් විසින් ඉටු කරන කර්තව්‍ය ඒ පිළිබඳව පාසල වෙනුවෙන් අපි ඔවුන්ට ඉතාම දෙහිවින් ස්තුතිවන්ත වන අතර මේ තෝරා ගැනීම සිදු කරන්නේ
අපේ පාසල තුළ ක්‍රියාත්මක වන විෂය ධාරාවන් 6 ජීව විද්‍යාංශය, ගණිතාංශය, වාණිජාංශය, කලාංශය, ඉංජිනේරු තාක්ෂණ වේදයාංශය, ජෛව පද්ධති තාක්ෂණ වේදයාංශය කියන අංශ 6ෙහි ප්‍රථම වර විභාගයට වාඩි වෙලා ඉහළම කුසලතාවය ලබා ගන්න දරුවෝ මේ හයිදෙනා තෝරාගන්නේ ප්‍රථම වර විභාගයට වාඩි වෙලා ඉහළම දිස්ත්‍රික් කුසලතාවය තෝරා ගන්න දරුවෝ මේ හයිදෙනා අතරට ජීව විද්‍යාංශයේ දිස්ත්‍රික් කුසලතාවය 71 වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී රොෂාන් මිහිරංග ඔබට ආරාධනය කරනවා වේදිකාවට. ගණිත අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 60 ඉංජිනේරු පීඨයට ආර්.පී.ටි. අරෝස් ප්‍රමෝ ඔබට ආරාධනය කරනවා වේදිකාවට. වාණිජ අංශයේ තිසුමි ඉමෙත්මා දිස්ත්‍රික් කුසලතාවය 20 ලංකාවේ වාණිජාංශයේ දරුවන් යන ඉහළම විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට ඔබට වරම් වෙනවා. කලාංශයේ අංක 15 දිස්ත්‍රික් කුසලතාවය 15 නීති පීඨයට ප්‍රවිෂ්ඨ රවිරංග. ඉංජිනේරු තාක්ෂණ අංශය දිස්ත්‍රික් කුසලතාවය 6 ඔබත් ඉංජිනේරු තාක්ෂණ අංශයේ ඉහළම කුසලතාවයන් ගන්නා දරුවන් ඇතුළත් වන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට එම් ප්‍රථම දිශා ජෛව පද්ධති අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 7 ඔබද ජෛව පද්ධති අංශයේ දරුවන් ඉහළම සුදුසුකම් ලබන දරුවන් ඇතුළත් කර ගන්න ලබන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට එස්.එම්. සංජන වේදිකාවට ආරාධනය කරනවා. ඒ වගේම 88 කණ්ඩායමේ මහේෂ් ගුණසේකර මහත්මයා ඇතුළු ඒ ආදිශිෂ්‍ය හිතවතුන්ට ගෞරවයෙන් ආරාධනය කරනවා මේ දරුවන්ට හිමි පින්න ප්‍රදානය කරන හැටියට. ලබාගත් දරුවෙකුට මේ ත්‍රිවිධය ප්‍රධානය කිරීම සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනය කරනවා විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමියට නියෝජ්‍ය විදුහල්පතිතුමියට ඒ වගේම ඡායාරූපකරණය
මදකට නවත්වා අපේ විද්‍යා ගණිත අංශයේ මේ ජයග්‍රහණය පිටුපස සිටින අපේ අංශ ප්‍රධාන යසිතුවන් වාසල මහත්මයාට ඒ වගේම සුසන්ත හේරත් මහත්මයාට විකුම් හේරත් මහත්මයාට හසරංගි ටීචර්ට ඒ වගේම KVPU කුමාර මහත්මයාට නිරංජන් මානසිංහ මහත්මයාට වේදිකාවට පැමිණිල ලෙස ආරාධිතයන් ආමන්ත්‍රණය කරන අතරවාරයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් 1800ක් ජීව විද්‍යා විෂය ධාරාවේ උසස් පෙළ විභාගයට වාඩි වෙනවා. ඒ 1800 අතරින් ඒ සාමාන්‍ය 3ක් ලබා ගනිමින් දිස්ත්‍රික් කුසලතාවය 34 ලබා ගනිමින් තමුත්තේකම මධ්‍ය මහා විද්‍යාලයට කීර්තියක් අත් කර දුන් AP වරුණ ධර්මප්‍රිය ඔබට ආරාධනා කරනවා මේ නිම්නපද ලබා ගන්න ඔබ ඉගෙනගත් අංශයේ ආදි ශිෂ්‍යයන් විසිනුයි ඔබට මේ දිනය ප්‍රදානය කරන්නේ. ආදරයෙන් ආරාධනා කරනවා වරුණ ධර්මප්‍රිය අපේ පුතණුවන්ට අප සියලු දෙනාට කතාවක් පිළිබඳ ලෙසට අපි කැමති ඔබගේ අදහස් දැනගන්න. මුලින්ම විශේෂයෙන්ම පූජ්‍ය අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ඊළඟට විවල්පතුමියන්ලා නියෝජිත විවල්පතුමියන්ලා ඊළඟට මාලා අංශ ප්‍රදාන සහ 88 සාමාන්‍ය පෙළ විශේෂ මහත්මයාලාගේ මහත්මියන්ලාගේ අවසරයි වගේම මගේ හිතාදර මිත්‍රවව ඔවුන්ගේ දෙමාපියන් අවසරයි මුලින්ම මේ අවස්ථාව මට අප්‍රමාණ සතුටු අවස්ථාවක් පාසල් ජීවිතයේ අවසාන දවස වගේ ඒ නිසා මමයි සුදුසුකම් ආවේ වෙනත් අඳුරකට වඩා පාසල් ජීවිතේට මා විදිහට ආදරය කරන කෙනෙක් විදිහට අවුරුදු 13ක් නෙවෙයි ඒ වගේම අවුරුදු 14ක් අධ්‍යාපන ලැබුවා පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඒ නිසා මෙවැනි අවස්ථාවක් ජීවිතේ ලැබීම එක ස්වර්ණමය අවස්ථාවක් ඒක හැමෝටම හිමි නොවන අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා ඒ නිසා ඒ සඳහා විදේශ මහන්සි වූ සියලු පිරිසට මගේ අප්‍රමාණ ස්තුතිය පුද කරනවා මම ඊයේ දවසේ දැක්කා මේ එළවල් අලුත් එළවල් පන්ති ළමයි මේ So, the time is slowly approaching to conclude the ceremony. Before concluding the ceremony, today I kindly invite the Assistant Principal of the Advanced Level Section, our Sir Pradeep Tennakon, to deliver the word of thanks. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර ගරු විදුහල්පතිතුමියනි නියෝජ්‍ය විදුහල්පතිතුමියනි